සාදරයෙන් පිළිගන්නවා ටීවී ස්ටුඩියෝගේ YouTube නාලිකාවෙන් අරන් ආපු අලුත් මලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකේ notification එකක් ගෙන්න ගන්න අනිවාර්යෙන් bell icon එක click කරන්න. ඒ නිසා අනිවාර්යෙන්ම රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එක click කරන්න අමතක කරන්න එපා. අස්සසුම් පිළිබඳව ගෙනෙන පුවත් මාලාවේ පළමු වීඩියෝ සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. අස්සසුම් පිළිබඳ වාර්තා වූ නවතම තොරතුරු වන්නේ අස්සසුම් සුබසාධක ප්‍රතිලාභ ගැනීමේ ක්‍රමයේ යම් සංශෝධන කීපයක් සිදු කරලා තියෙනවා. ඒ අනුව යම් කාණ්ඩවල ප්‍රතිලාභ ගැනීමේ කාලය, ඒ වගේම ප්‍රතිලාභ ගෙවන ආකාරය සම්බන්ධයෙන් සංශෝධන කීපයක් තමයි සිදු කරලා තියෙන්නේ. අස්සසුම් සුබසාධක ප්‍රතිලාභ ගැනීමේ ක්‍රමය 2023 ජූලි මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරන ලබන අතර අංක 24.15 ඇලයිර 66 හා 2024 දෙසැම්බර් 21 දිනදී අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම යෝජනා ක්‍රමය අවසාන වාර සංශෝධනය කරලා තියෙනවා. 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු කිරීම මගින් වෙන් කරන ලැබ ඇති ප්‍රතිපාදන තුර දැනට පවත්නා අසසුම් ප්‍රතිලාභ ගෙවීම යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන පහත සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා. ඒ අනුව අස්සසුම් සුබසාධක ප්‍රතිලාභ ගැනීමේ යෝජනා ක්‍රමයේ පළවෙනි උපලේඛනයේ අඩංගු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වෙන කාල පරිච්ඡේද 2025 අප්‍රේල් 30 දක්වා පමණක් දීර්ඝ කිරීම කරලා තියෙනවා. එකී යෝජනා ක්‍රමයේ දෙවැනි උපලේඛනයේ අඩංගු ආබාධ සහිත නැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන නැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල රුපියල් 7500 සිට 10000 දක්වා ඉහළ නැංවීම හා වැඩිහිටි නැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීම සහ එම තීරණය 2025 අප්‍රේල් මාසයට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හම්බෙලා තියෙනවා. ඒ වගේම දෙවැනි උපලේඛනයේ දැක්වෙන ආධාර ලබන ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන දීමනාව, වකුගඩු රෝගී තැනැත්තන් සඳහා ලබා දෙන දීමනාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනා ක්‍රමවලට යටත්ව ගෙවීම් කාල සීමාව 2025 දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ වගේම 2025 අප්‍රේල් මාසයෙන් පසුව සංක්‍රාන්තික සමාජ කාණ්ඩය යටතේ දීමනා දීමන අතර වුවත් පවුල්වල සිටින ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයන් සඳහා පිරිනමනු ලබන ප්‍රතිලාභ දීමනා ගෙවීම් කාල සීමාව 2025 දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කරලා තියෙනවා. අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් හා වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව ඇතුළත් කරගැනීමේ සුදුසුකම් ලබන්නන්ට 2025 දෙසැම්බර් 31 දින දක්වා අදාළ දීමනා ගෙවීමටත් අනුමැතිය හම්බෙලා තියෙනවා. ඉතින් මේ වගේ අස්සසුම් පිළිබඳ අලුත්ම තොරතුරු ඇසෙනින් දැනගන්න ඔබ තාමත් ටීවී ස්ටුඩියෝගේ YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ දුරකථනයට notification එකක් ගෙන්න ගන්න bell icon එක click කරලා තියාගන්න. තවත් මෙවැනිම වූ අලුත්ම තොරතුරක් සමග අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.